ඔයා එන්න මෙතනින් වාඩි වෙන්න. ඉන්නකෝ. මොකද කරන්නේ යන්නේ? ඉඳ ගන්නකෝ ළමයෝ. හරි. දැන් මතකයිද? අනේ මගේ සුදු බෝලේ. මට ඉතින් පුරුදු රස්සාවනේ. කමන්නේ. මහත්තයාට බත් ඇද්දට ඉතින් මොකද? ඒ කාලේ ඉතින් මහත්තයාට නෙමෙයි බත් ඇද්දේ. ඔෆිස් එකේ සරට්ටනේ. ඒ කාලේ දන්නවා නම් මේ බත් ඇද්දේ තේ කොල්ලට නෙමෙයි මේ කොල්ලට කියලා මට ගෙදරිනුත් බත් අහනවා. ඒකනේ ඉතින් මං ආදරේ. මොකද? බත් ඇද්දට? බත් ඇද්දර නෙමෙයි. මටත් වඩා මං ගැන හිතුවට. හරි හරි. අපි දැන් කමු. මුකුත් කාලක් නැහැනේ. මේ කාලා බලලා රසයිද කියන්නේ හරිද? මම තමයි අද ඉුවේ. ඇත්තද? ඔව්. මේ මං කවන්න. ආ. රසයිද? ආයි. නියමයි. මේ අපි අද මොකද කරන්නේ? මම ඇත්තටම අද ආවේ මම කරන්න යන ජොබ් එක සම්බන්ධව ෆස්ට් ස්ටෙප් එක තියන්න. මතකද මම ඔයාලට කිව්වා මම කැමති පරණ වාහන අරගෙන ඒ පරණ වාහන මොඩිෆයි කරන්න. පස්සේ මොඩිෆිකේෂන්ස් උත් එක්ක ඒ වාහනේ විකුණන්න. මං කිව්වේ ඔයාලට. ඔව්. ඉතින් මම අද ඒකට ෆස්ට් ස්ටෙප් එක තියන්න මොකක් හරි පරණ වාහනයක් අරගෙන ඊට පස්සේ ඒකෙන් වැඩේ පටන් ගන්න කියලා හිතුවේ ඔයත් එක්කම. ඊළ වාහනයක් බලන්න. ඉතින් ඒකට අපිට සල්ලි? මෙහෙමයි. අපිට ඕනෙම වාහනය හම්බ වුණොත් මොකක් හරි විදිහකට මම ඒකට සල්ලි හොයාගන්නම්කෝ. අනේ මට නම් ඔවා තේරෙන්නේ නැහැ වස්තුව. ඔයා කියන හැම දෙයකටම මම එකඟ වෙන්න. මම ඔයාට ආදරේ නිසා ඒ කිසිම වැඩක් වරදින්නේ නැහැ. ඕන බුරුණ බලන්නකෝ. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්නති